හෙලෝ යාළුවනේ ඔයාලා සාදරයෙන් පිළිගන්නවා ලාභකඩේ YouTube channel එකට. ඔන්න ඔයාලට ගෙනාවා පොඩි ස්පීකර් එකක්. දැනට ඔයාලට මාකට් එකේ ගන්න තියෙන බේස් ක්වොලිටි වැඩිම අඩුම ගානකට ගන්න පුළුවන් ස්පීකර් එකක් මේක. X922 තමයි මොඩල් එක. මේකේ Bluetooth පාසුකම තියෙන ඊට පස්සේ පෙන් ගහන්න පුළුවන්, chip එකක් ගහන්න පුළුවන්, AUX input එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ FM රේඩියෝ එක එනවා. ලස්සන RGB සිස්ටම් එකක් එනවා, ලයිට් සිස්ටම් එකක්. අපි බලමු මේක පොඩ්ඩක් කොහොමද මේක තියෙන්නේ කියලා. charging data cable එක තියෙනවා. charging cable එක type C එකක් එන්නේ අලුත් මොඩල් එක. ස්පීකර් එකේ හැඩය පොඩ්ඩක් අපි බලමු. මෙන්න මේ වගේ තමයි ස්පීකර් එකේ හැඩය තියෙන්නේ. හොඳ බරක් තියෙන ස්පීකර් එකට. ඒක තේරෙනවා මේක හොඳ ස්පීකර් එකක් කියලා. අර මාකට් එකේ තියෙන දැන් රුපියල් 2000ට විතර යන අර JBL කොපි වගේ නෙවෙයි මේක. මාරම ලුක් එකක් එක්ක හොඳ බරක් තියෙන ස්පීකර් එකක්. බාන මේ පිටිපස්සේ chip එකක් ගහන්න පුළුවන්, pen එකක් ගහන්න පුළුවන්, type C port එක තියෙන්නේ. අලුත් මොඩල් එකට එන්නේ type C port එක. ඊට පස්සේ AUX input එකක් දෙන්න පුළුවන් අපිට ඕනම music instrument එකකින් input එකක් දෙන්න පුළුවන්. ඒ කියන්නේ අපිට lap එකෙන් phone එකෙන් උනත් මෙතනට දෙන්න පුළුවන් input එක. ඊට පස්සේ මෙතන මේ තියෙන ස්පීකර් එකනේ මේ තියෙන්නේ active radiator කියන කොටස. මේ bass එක මේකේ bass එක quality කරන්න දාලා තියෙන කොටස. ස්පීකර් තියෙනවා 5 watt ස්පීකර් එකක් මේකේ තියෙන්නේ. 5 watt output එකක් එක්ක අපි මේක on කරලා බලමු. on කරනකොට එනවා හොඳ sound එකක් එනවා. ඔයාලට ඒක ගත්තොත් මේකේ feeling එක දැකේ මේක ඇත්තටම මේක සුපිරි bass තියෙන ස්පීකර් එකක් කියලා. Bluetooth mode. අපි දැන් බානවා මේ on කරනකොට බානවා පිටිපස්සෙන් ඔයාලා Bluetooth mode. ඒක හොඳට පේනවා ඔයාලට මේකේ quality එක එකෙන්. අපි මේකේ බලමු මේ Bluetooth mode එක තමයි on වෙන්නේ. අපිට phone එකක් connect කරලා සින්දුවක් දාන්න, පොඩි party එකකට කාමරේ ඉඳන් සින්දුවක් අහන්න බෝඩිමක ඉන්න කෙනෙක්ට ඕනනම් ගෙදර පොඩි party එකක් තියෙනවා නම් ඒකට සුපිරිම ස්පීකර් එකක් කොහේ හරි ගමනක් යනකොට අරන් යන්න portable ස්පීකර් එක මේක rechargeable. මේක එකපාරක් එබුවට පස්සේ බලමු. FM tenor. Bluetooth mode. රේඩියෝ එක තියෙනවා අපිට channel මාරු කරන්න පුළුවන්. ඕන මේක ඔබාගෙන ඊටියට පස්සේ අපිට channel search වෙනවා. බලමු මේකේ light system එක කොහොමද කියලා. මාරම ලස්සන light system කීපයක්ම තියෙනවා මේකේ. බලන්න. අපි මේකට පෙන් එකක් ගහලා බලමු කොහොමද මේකේ වැඩ කරන්නේ, කොහොමද sound හොඳට තියනවද කොහොමද කියලා. අපි බලමු මේකේ bass එක පොඩ්ඩක් test කරලා. Music. මියුසික් එකට සිංක් වෙනවා මේ ලයිට් එක. ඇත්තට මේක මාර ලස්සනයි. අපිට මේකේ සවුන්ඩ් එක Bluetooth mode. ඔයාලට මේකට සින්දුවක් දාලා අපිට වීඩියෝ එක අප්ලෝඩ් කරන්න දෙයක් නැහැ. මේ YouTube එක කොපිරයිට් වදින හින්දා. බලන්න ඔයා මේක මෙලඩි ගන්න මේකට ඔන්න ඔයාලට පොඩි ඔෆර් එකක් තියෙනවා. කලින් මම අර පොකට් රේඩියෝ එකට දුන්නා වගේ. ඔයාලට මේකට ඔෆර් එකක් තියෙනවා. රේඩියෝ එකට දුන්න ඔෆර් එකම මෙන්න මේ USB light දෙකයි 1 watt USB light දෙකයි
මෙන්න මේ ටෝච් එකයි කැම්පින් ටෝච් එකයි. දැක්කේ නැතිවට මම පෙන්නන්නම්. මේක ප්ලාස්ටික් එක මේ තියෙන්නේ හැබැයි. එතකොට ඔයාලට සාමාන්‍යයෙන් ගෙදරට පාවිච්චි කරන්න මේක ඇත්තටම මාරම යූස්ෆුල් එකක්. මේක ඔයාලට පොයින්ට් කරගන්නත් පුළුවන්. දැක්කද? මේකේ SOS මූඩ් එකක් තියෙනවා. ඊට පස්සේ ඔයාලට සයිඩ් ලයිට් එකකුත් තියෙනවා. සාමාන්‍යයෙන් ගෙදර කරන්ට් ගිය වෙලාවට මේක පොඩ්ඩක් පාවිච්චි කරන්න. මේක හොඳයි. ඔයාලට බෑග් එකකුණක් දාගෙන ඕන තැනක ගෙනියන්න පුළුවන්. මේ 1 වෝල්ට් ලයිට් එක ඔයාලට ගෙදර තියෙන ෆෝන් චාර්ජර් එකට බිත්තියකට ගහලා තියෙනවා. අපිට මේ ලයිට් එක ගහලා දීලා ඕන රෑ වෙනකන් වුණත් අපේ කාමරේ පොඩි එළියක් ගන්න පුළුවන්. අවශ්‍ය වෙලාවට පවර් බෑන්ක් එකකට ගහලා කරන්ට් ගිය වෙලාවට එළියක් ගන්න පුළුවන්. ඕන USB පෝට් එකකින් මේක පවර් වෙනවා. බලමු අපි මේකේ ස්පීකර් එකේ USB පෝට් එකෙන් පවර් වෙනවද කියලා මේක. ඒක පවර් වෙනවා. පාරණිලිය බලමු ඔයාලට මේ ඔෆර් එකත් එක්ක මේ ඔෆර් එක මම දුන්නේ රුපියල් 700ක් විතර වටිනවා මේ අයිටම් තුනම. මේ ඔෆර් එකත් එක්ක ඔයාලට මේ Bluetooth ස්පීකර් එක කොහෙන්වත් ගන්න හම්බෙන්නේ නැහැ. ඔයාලා බලන්න මේකට හම්බ වෙනවද කියලා. මම ඔයාලට දෙන්නේ රුපියල් 1750ට. 1750ට ඔයාලට මේ Bluetooth ස්පීකර් එකවත් ගන්න නැහැ මාකට් එකේ. ඔයාලා සර්ච් කරලා බලන්න. එක්ක මාකට් ප්ලේස් එකේ නැත්නම් YouTube එකේ හරි ඕන platform එකක බලන්න සර්ච් කරලා මේ ස්පීකර් එක 1750ටවත් ගන්න නැහැ ඔයාලට. එහෙනම් ඉක්මනට orders දාන්න. අරගත්තට ගෙදරට ආවට පස්සේ ඔයාලට තේරෙයි මේකේ quality එක කොහොමද? මේක ඒ ගන්නට වටිනවද කියලා. එහෙනම් දැන් orders දාන්න WhatsApp number එකට message එකක් දාන්න මට. ඉක්මනට orders දාන්න.